නේ. ඒ කියන්නේ ඇත්තටම අපි ඉන්නේ ඇයි කියලාවත් අපිට තේරෙන්නේ නැතුනේ අපි ඉන්නේ. දැන් මේ රටේ මිනිස්සු කියනවානේ අපි දුප්පත් අපිට කන්න බොන්න සල්ලි නැහැ. හරි අපිට කරගන්න දෙයක් නැහැ කියලා. හරිනේ ඔයාගේ උපරිමෙන් අමුතු සෙල්ලමක් දාලා. හරි මොකක් කරන්නේ අමුතු ගුලක් තිරුණා අමුතු ඉදිරි ගුණන්න පුළුවන්. ඒ කියන්නේ ફોකස් එකනේ ඕනේ ජීවිතේ යම් කාලයකදී. ඔයා මොකක් හරි දෙයකට අදාළ ફોකස් එක. අපි ඉන්නේ සාමාන්‍ය ජීවිතේ ගොඩක් වෙලාවට අපි ගෙවන්නේ ඩිස්ට්‍රැක්ට් වෙලානේ. ඒ කියන්නේ ඇත්තටම නිකන් අපි ඉන්නේ ඇයි කියලාවත් අපිට තේරෙන්නේ නැතුනේ අපි ඉන්නේ. ඔහේ ඉන්නවා ඉතින්. මොකක් හරි සිද්ධියක් ඔලුවට එනවා ඒක යනවා ආයි. ඊළඟ දවසේ තව සිද්ධියක් වෙනවා ආයි නැති වෙලා යනවා. ඔහොමනේ අපි ඉන්නේ. ඔයා මොනවා හරි ජීවිතේ මොනවා හරි දෙයකට ફોකස් කරොත් එහෙනම් මාස 3ක් 4ක් ඇත්තටම ඔයාට ඒක ඇචීව් කරන්න සෑහෙන ළඟකට එන්න පුළුවන්. දැන් මේ රටේ මිනිස්සු කියනවානේ අපි දුප්පත් අපිට කණ්ඩ බොණ්ඩ සල්ලි නෑ. හරි අපිට කරගන්න දෙයක් නෑ කියලා. අසනීප තියෙන මිනිස්සු ප්‍රශ්නයක් නෑ. අපි හිතමුකෝ ගොඩක්ම ලොකු අසනීප තත්ත්වකින් ඉන්න මිනිස්සු කිසි ගැටලුවක් නෑ. අනිත් ඕනෙම මිනිස්සෙක්ට ඔය සහනාධාර දෙන වෙලාවේ ඒ මනුස්සයාගේ මයින්ඩ් එක හැදුවා නම් ඔයා මෙන්න මේ වැඩේ මාස 3ක් මෙහෙම කරන්න ඔයා දාගන්න බුලත් විතර කඩයක් අරගෙන ඔයාගේ උපරිමෙන් අමුතු සෙල්ලමක් දාලා හරි මොකක් කරන්නේ අමුතු බුලත් විතර වුණත් අමුතු විතර විකුණන්න පුළුවන් නේ. එහෙම දාලා ඔයා try එකක් දෙන්න මොකක් හරි මේක මාස 3කදී ඩෙවලොප් කරන්න කියලා ඒ මනුස්සයාට පොඩි ගෝල් එකක් දීලා පොඩි මොටිවේෂන් එකක් දුන්නොත් එහෙම ඒ මනුස්සයා සමහර විට එකෙන් ගොඩ යන්න පුළුවන්. අර රුපියල් 2000 3000 මාසෙකට දෙන වෙලාවේ. මං කියන අසනීප කට්ටියට නෙමෙයි ඈ. ඒ වෙන රටවල් තියෙනවා එහෙම කරන. ඒ කියන්නේ එහෙම මේ වැඩේ අප්සෙට් වෙලා ඉන්න මිනිසුන්ට එහෙම මොකුත් සල්ලි දෙන්නේ නැහැ. එයාට දෙන්නේ හොඳ ගයිඩන්ස් එකක් එක්ක හරි මග පෙන්වීමක් මොටිවේෂන් එකක් ඒ ටික තමයි දෙන්නේ. හරිද? ඒ නිසා මේ අර ඔයාට පුළුවන් නම් මාස 3ක් මොකක් හරි දෙයකට ફોකස් කරන්න මේ A level කියන්නේ සිම්පල් දෙයක් ඉතින් A level නෙමෙයි ඕනේ දෙයක්. ඕනේ දෙයක් කියන්නේ සරල දෙයක්. ඒ නිසා හොඳ ફોකස් අහන් ඉන්න ෆිසිකල් ළමයිනුත් අද හොඳයි ඒක ඔන්ලයින් ළමයිනුත් හොඳයි ඔන්ලයින් ළමයිනුත් කිසි වල්පල් කතන්දරයක් නැහැ.